හරිම ලස්සනයි පොඩ්ඩක් ඉන්න. Hi, good morning, welcome back. අද මම යනවා මගේ මොන පොඩ්ඩක් මහත් වෙලා වගේ නේද. අද මම යනවා රන්නේ මට මාර මාසයි මේ ලිප්ස්ටික් එකට. මම දන්නේ මං ජීවිතේ ගත්ත ලස්සනම ලිප්ස්ටික් කලර් එක. මේක ගෑවහම හරි ඒ කියන්නේ දවසම තියෙනවා ලිප් එකේ. හරිම ලස්සනයි පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩයි ගන්න ඕන. දවසම තියෙනවා හරිම ලස්සනයි. ඔයගලන්ට පේනවා ඇති මගේ ලිප් එක. මං ආසම කලර් එකක් මේක. වියානා එකේ HD කියලා තියෙන්නේ. නම්බර් 11. මාරම ලස්සනයි. ඔයගලන්ට පේනවා ඇති මේක. හරි. මම දැන් යන්න හදන්නේ මගේ ටුවර් එකට ඕන වෙලා තියෙනවා. white background එක photos වගේක්. ඉතින් ඒකට ස්ටුඩියෝ එකකට යනවා දැන්. ඊට පස්සේ පොඩි පොඩි බඩු ටිකක් තියෙනවා. ඒකත් අරගෙන අර කලින් මම එක්සෑම් එකක් කරානේ ආයුර්වේද පැත්තෙන්. ඒකේ තව පොඩි වැඩක් තියෙනවා. අසයින්මන්ට් එකක් තියෙනවා. ඒක එතෙන්ට දෙන්න යනවා. ඊට පස්සේ තව පොඩි පොඩි බඩු ටිකක් තියෙනවා. ඒ ටිකත් අරගෙන අපි මගේ මූණේ මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා නේද? එහෙනම් අපි hello welcome back to my channel. ඉතින් ඔයගොල්ලන් ආයෙත් මම වෙල්කම් කරනවා මගේ channel එකට. මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් මම ආදරෙන් පිළිගන්නවා. මම ෂෙනායා. ඉස්සරහට එන වීඩියෝස් උත් බලන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මාව subscribe කරලා තියාගන්න. ඉතින් අදත් මම මේ vlog එකට වීඩියෝස් දවස් 3ක වගේ එකතු කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බෝරින් වෙයි කියලා හිතලා මම එහෙම කරා. ඉතින් අද මම මේ ආවේ ස්ටුඩියෝ එකකට. මට ෆොටෝස් ටිකක් ගන්න තියෙනවා. ඒකට ඕන ෆොටෝස් ටික ගන්න තමයි මම ආවේ උදේම. ඊට පස්සේ අද මගේ තව වැඩ වගේක් තියෙනවා. ඒ ටිකත් කරගෙන ඉක්මනටම ගෙදර යන්න බලන්න තමයි එළියට ආවේ. ඉතින් මෙතන වැඩේ නම් මම තමයි ඉස්සල්ලාම මේගොල්ලන්ගේ අද උදේ හිටපු කස්ටමර් නිසා මට ගොඩක් වෙලා ඉන්න ඕනනේ නැහැ. ඉක්මනට ෆොටෝස් ටික අරගෙන ආවා. ඊට පස්සේ මම ගියා ලගේජ් එකක් ගන්න. ලගේජ් ගන්න මං ගියේ පිටකොටුවට. ඉතින් මං ගියේ යාළුවෙක් එක්ක. ඉතින් යාළුවා වෙන පැත්තකට ගියා. මම මේ පැත්තට ආවා. ඇත්තටම මේ වෙනකොට මම මේ ගියපු කඩේ නම දන්නේ නැහැ. දැන් මගේ යාළුවාට ගන්න ඕන කිව්වා එයාට ලගේජ් එකක්. ඉතින් මම ආයෙ දැන් බලනවා මේ ෂොප් එකේ නම මං කොතෙන්ද ගියේ කියලා. තව වෙනතුරු මට හොයාගන්න බැරි වුණා ළමයි මේ ෂොප් එක. මොකද මේගොල්ලෝ හෝල්සේල් විතරයි කරන්නේ. මම පැයකට වැඩිය මෙතන ඉඳලා කොහොම හරි ඒගොල්ලන්ගේ මැනේජර්ත් එක්ක කතා කරලා කොහොම හරි මම ඒක බෑග් එකක් ගත්තා. නැත්තම් හෝල්සේල් විතරයි ඒගොල්ලෝ දෙන්නේ. මේ ඇතුළට ගන්නෙත් නැහැ ෂොප් එකේ ඇතුළට. ඉතින් කොහොම හරි මං කියලා මට බජට් ලගේජ් එකක් හම්බුණා. ඉතින් මේක හොඳයි කියලා හිතුණා මට. හැබැයි ලස්සනයි කලර් එකයි. ඉතින් වෙන තැන්වලත් මේ වගේම තමයි. ඉතින් ක්වොලිටි එක ගත්තොත් හොඳටම ක්වොලිටිත් නැහැ. හැබැයි ඉතින් වෙන තැන්වල මම දැකලා තියෙනවා වෙන ෂොප් වල මීට වැඩිය ලොකු ෂොප් වල ඒ වගේත් ඉතින් මේ වගේම තමයි බෑග් එකේ කිසිම වෙනසක් නැහැ. ප්‍රයිස් එක විතරයි වැඩි. ඉක්මනටම වැඩ ටික කරගෙන මම ගෙදර ආවා. ඉතින් අද දවසේ මට ගොඩක් ඕඩර්ස් ටිකක් තියෙනවා දෙන්න. බාර දෙන්න. මේ මොකද මගේ දැන් මැසේජ් වලට දෙන්නෙක් ඉන්නවා බලන්න ඕඩර්ස් ගන්න. ඉතින් සමහර වෙලාවට ඕගොල්ලන්ට එන මැසේජස් වලට රිප්ලයි කරන්නේ ඒගොල්ලන්. මම සාමාන්‍යයෙන් වොයිස් එකක් තමයි දාන්නේ. මොන හරි ප්‍රොඩක්ට් එක ගැන විස්තර આવොත් මම වොයිස් එකක් දානවා. මට ඒක ලේසි. ඉතින් සමහර වෙලාවට ටයිප් කරලා මොන හරි මැසේජස් ආවොත් ඉතින් ඒ මම නෙමෙයි
මම මේ මාසේ පටන් ගද්දිම හිතපු දෙයක් තමයි ඉක්මනටම සතියට වීඩියෝස් දෙකක්වත් ඔයගොල්ලන්ට එක්ක ෂෙයා කරගන්නවා කියලා. මොකද පහුගිය මාස කිහිපෙම මම ලොකු බ්‍රේක් එකක් ගත්තනේ. මට YouTube එක ටිකක් කම්මැලි වුණා මගේ වැඩත් එක්ක. ඉතින් සමහර වෙලාවට වීඩියෝස් ගත්තත් ඒවා ඩිලීට් කරනවා, ඒවා එඩිට් කරන්න කම්මැලි. ඉතින් ඒ නිසා ඒවා ඔක්කොම අයින් කරනවා. ඉතින් එහෙම වුණ නිසා මං හිතුවා දැන් මට එක්සෑම් ප්‍රශ්නත් නෑ, අර අසයින්මන්ට් මේවද. ඉතින් ඔය මොකුත් නැහැ. දැන් මම නිදහසේ දැන් මගේ වැඩ ටික කරගෙන යනවා. ඉතින් ඒවත් එක්ක ඔයගොල්ලන්ට එක්ක වීඩියෝස් දැන් මට ෂෙයා කරගන්න පුළුවන් වෙනවා ඉස්සරහට. ඉතින් දිගටම මගෙත් එක්ක ඉන්න එහෙනම් ඔයගොල්ලන්ට මේ වෙනකන් හිටපයිටත් ගොඩාක් thank you ආදරෙයි. මං ගැන ඔයලා බලනවට කවුරු හරි එක්කෙනෙක් හරි මට මැසේජ් දානවා අක්කේ වීඩියෝස් පරක්කු වෙයි කියලා WhatsApp එකට. ඉතින් ඉස්සරහට මං හැමදාම වීඩියෝ ෂෙයා කරගන්න ඔයගොල්ලන්ට එක්ක. හරි කියව ඇති මේ ඇවිල්ලා මං අර බෑග් එක ගන්න ගිහිල්ලා දවස් දෙකකට පස්සේ තමයි මං ආවා මේ මට්ටක්කුලියේ තමයි මේ ෂොප් එක. කියන්නේ පිටකොටුව පහු කරලා ආයේ එන්න ඕන, කොච්චි කඩේත් පහු කරලා එහෙම එන්න ඕන මං හිතන්නේ. හරි කොහොම හරි ඔන්න ආවා මට්ටක්කුලියේ තමයි මේ ෂොප් එක තියෙන්නේ. මම මේක Facebook එකෙන් දැකලා තමයි ආවේ. ඒගොල්ලන් දාලා තිබුණා අපිට ඕන විදිහට කස්ටමයිස් කරලත් බෝටල් මේ කන්ටේනර්ස් එහෙම ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම ආවා අපේ තියෙන ප්‍රොඩක්ට්ස් වල බෝටල් මේ කන්ටේනර්ස් මේ සේරම වෙනස් කරන්න ඕන කියලා හිතුණා. මොකද අලුතෙන් රීබ්‍රෑන්ඩින් කරන්න කියලා හිතුවා. ඒකට ඒව ටික බලන්න තමයි මම ආවේ. මම එකම තීම් එකකට ප්‍රොඩක්ට්ස් ටික යනවා කියලා හිතුවා. ඔයගොල්ලෝ දකින්න නැතිනේ එක විදිහනේ. නිකන් අර මොන්ඩිසෝරි ළමයිගේ වගේනේ මගේ ප්‍රොඩක්ට්ස් වල කිසිම තීම් එකක් නැහැනේ. ඉතින් ඒ නිසා මම ඒ ඔක්කොම දැන් වෙනස් කරන්න හිතුවා. ඉතින් ඒ ටික කරගන්න තමයි අද මම ආවේ. මගේ ආපු යාළුවෝ දෙන්නම ගොඩක් මට වැඩි මාල් අය. යාළුවෝ කිව්වට මට ඉන්නේ ගොඩාක් මගේ වයසින් අවුරුදු 5ක් විතර ગેප් එක තියෙන යාළුවෝ තමයි මගේ ඉන්නේ. ඉතින් මේ යාළුවෝ දෙන්න මගේ ක්ලාස් එකේ යාළුවෝ දෙන්නේ. ඊට පස්සේ අපි ආවා මෝදර කෝවිලට. ඒ මෝදර කෝවිල ළඟම තමයි අර ෂොප් එක තිබුණේ. ඊට පස්සේ ළඟ නිසා මං කිව්වා යන් කියලා. මොකද දුරට දැක්ක ලස්සනට. ඊට පස්සේ ආවා මම මේ ෆස්ට් ටයිම් තමයි ආවේ. හරිම ලස්සනයි. ඇතුළෙත් අපි ගිහින් බලමු කොහොමද කියලා. මගේ මේ යාළුවෝ දෙන්න නම් හරිම ෆීට්. ඒ කියන්නේ හරිම අර ෆන් හරිද බෝරින් නෑ. ඉතින් හෙනට ජෝක් අරම්බනම් කරන දෙන්නෙක් හරිද. ඉතින් මේ දෙන්න අර වෙදකම් එහෙම කරන අය කැඩුම් බිදුම් වලට ඔය හැම දෙයකම වගේ වෙදකම් කරන අය. මං තාම ඒගොල්ලන්ගේ ප්ලේස් වලට නම් ගිහින්නේ. මට හම්බුනේ මේගොල්ලන් ක්ලාස් ඇවිල්ලා තමයි. කියන්නේ අවුරුදු 3ක් තිස්සේ අපි ක්ලාස් යනවා යනවනේ. එතකොට එහෙම යාළු වෙලා ෆිට් උන යාළුවෝ දෙන්නෙක් තමයි ඉතින් මේ. ඉතින් ඊට පස්සේ අපිට ඒගොල්ලෝ අර මාස ගානේ එන නිසා එතන ෆිට් වෙච්ච කස්ටමර් කෙනෙක් හිටියා ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ එයා අපිට ෆ්‍රී දුන්නා මේ ජම්බෝල. ඉතින් ඒවත් කකා අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා. මේ දවස් ඇවිල්ලා ආයෙත් දවස් දෙකකට විතර පස්සේ ඒ කියන්නේ එක්සෑම් ඉවර වෙලා දවස් 5කට විතර පස්සේ තමයි මේ දවස. මම අද හිතුවා ෆේෂල් එකක් හරි මොකක් හරි කරන්න යනවා කියලා. මොකද මගේ මූණේ චූටි බිබිලි ගොඩාක් ඇවිත් තිබුණා. බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් වගේ ඒවත් ගොඩක් තිබුණා. ඇස්සට එහෙම කළු වෙලා. දැන් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ හොඳට පේනවා. ඒ වුණාට මගේ ඇස්සට එහෙම ගොඩක් කළු වෙලා තිබුණා. පහුගිය දවස් ටිකේ අර නිකන් ස්ට්‍රෙස් හින්දාම ඇස්සට කළු වෙලා වගේ එහෙම එකක් තමයි තිබුණේ. ඉතින් ඊට පස්සේ මම අද යනවා මගේ හොඳම යාළුවෙක්ගේ කියන අවුරුදු දැන් 10ක් විතර තිස්සේ දන්න යාළුවෙක්ගේ සැලෝන් එකකට. එයා සැලෝන් එක දාලා දැන් අවුරුදු 1කමාරක් විතර වෙනවා. අද මං හිතුවා ඉතින් මොන හරි දෙයක් මගේ මූණට කරන්නත් ඕන. ඒ නිසා ඒගොල්ලන්වත් බලලා එමු කියලා. එයාට මං ආදරෙදි කියන්නේ යාෂ් කියලා. එයාගේ නම යශෝදාද මට මතක නෑ අනේ. යාෂ් කියලා තමයි මං ඉස්සරින් තමයි කියන්නේ.
ඊට පස්සේ මට කිව්වා යා ගෝල්ඩ් ෆේෂල් එකක් කරමු කියලා. මොකද මං සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් තියෙනවා ඉස්සර ඉඳලම මම කරන්නේ ගෝල්ඩ් ෆේෂල්. මං දන්නේ මං අර ලොකු හයිඩ්‍රොනික් ටූල් පාවිච්චි කරලා කරන ඒවට මං ගොඩක් කැමති නෑ. මොකද අර එහෙම ඩැමේජස් මොකුත් නැත්තම් ඔය වගේ ටූල්ස් ඉතින් ඕන නෑ කියලා හිතෙනවා මට. මං දන්නේ ඒක මං හිතන විදිය. ඉතින් ඊට පස්සේ මං හිතුවා ගෝල්ඩ් ෆේෂල් එකක් කරමු කියලා. ඊට පස්සේ යාත් කිව්වා අපි මෙහෙම එකක් කරමු කියලා. එහෙනම් ඊට පස්සේ ඉතින් මං රෙඩි වුණා ගෝල්ඩ් ෆේෂල් එකක් කරන්න. අතුරුගිරියේ මන් දන්නේ තරමින් නම් ඇත්තටම හොඳ සලෝන් එකක් නම් හරිම අඩුයි. නැති තරම් ෆේෂල් එකකට මොන හරි පෙඩිකියුර් එකකට මොකක් හරි මේකප් එකකට හයිඩ්‍රොසින් එකකට වගේ ඇත්තටම හොඳ සලෝන් එකක් නැහැ. මම අර ගිය අවුරුද්දේ මගේ කන්වර්සේෂන් එක දවසෙත් මම ඒ ගියපු සලෝන් එක ඇත්තටම මේ ගොඩක් දුර ගියේ අතුරුගිරියනුත් ඇතුලේ. ඉතින් මේ සැලොන් එක නම් අතුරුගිරිය ටවුමෙමයි තියෙන්නේ. මං යාළුවා නිසා කියනවා නෙමෙයි. ඒගොල්ලෝ ගේම් බලන්න ඇත්තටම හොඳම සර්විස් එකක් ගන්න පුළුවන් ගෑනු ළමයිට නම්. ඔයාලට ඉතින් මාළඹේ ඉන්නවා නම් ස්ට්‍රීට් හොරයිසන් සිනෙක් වගේ කැම්පස් වල ඉන්න නංගිලාට උනත් මෙතෙන් එන්න පුළුවන්. හරිම ළඟයි. මාළඹෙන් පැත්තෙන් උනත් ළඟයි අතුරුගිරියනුත් ළඟයි. මොකද ටවුමෙමයි තියෙන. ඔයගොල්ලන්ට හොයාගන්නේම හරිම ලේසි. යන්න සලොන් එකට ගිහිල්ලා බලන්න හරිම හොඳයි. මම ඉතින් අද අයිබ්‍රෝස් දෙකත් හදාගත්තා. ඊට පස්සේ මාස්ක් එකක් දාගෙන තමයි යන්නේ. මොකද දූවිලි වදිනවා. එතකොට තව මගේ ස්කින් එක ඩැමේජ් වුණොත් කියලා මම මේ ෆේෂල් එකෙන් පස්සේ දවස් 3ක් විතර එළියට ගියේම නැහැ. ඇතුළෙම තමයි හිටියේ. ඉතින් මේ ඉන්නේ යාෂ්. ඉතින් අර ඉන්නේ යාෂ්ගේ යාළුවෙක්. එයාත් දැන් මගේ යාළුවෙක් තමයි ඉතින්. ඉතින් අන්න ෆේෂල් එක කරලා ඉවරයි. දැන් ඉතින් කට්ටියට සමු දෙන්න තමයි යන්නේ. මෙන්න සලෝන් එක. ඉතින් මං හිතනවා ඊළඟට එන වීඩියෝසුත් මීට වැඩිය ගොඩක් ලස්සන වෙයි කියලා. මේක මට දාන්නම ඕන වුණා. ඒ නිසා මම අද මේක පෝස්ට් කරා ඔයගොල්ලන්ට බලන්න. ඊළඟට එන වීඩියෝසුත් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් අද වීඩියෝ එකත් එක්ක හිටියට ගොඩක් thank you. ගිහින් එන්නම්. Thank you for watching. See you in next video. Bye. නිරෝගී ශක්තිමත් දිගු කෙස් කලඹකට ශ්වේත රූ hair oil එක විතරයි.